දැන් කියන කිරිවෙහෙරක් තියෙනවා, තව කිරිවෙහෙරකුත් තියෙනවා. කැබිලිට්ටට කිට්ටුව මහ කැලි. කතරගම දෙකක් තියෙනවා. ඒක කැබිලිට්ටයි කතරගමයි. මේ වගේ හැම තැනකම දෙක තියෙනවා. ඒක ධර්මතාවයක්. එහෙම දෙකක් තියෙනවා. ඒ දෙකෙන් ඉතින් අර මිනිස්සුන්ට විකෘති කරන්න, සංදර්ශන පවත්වන්න, කියන එක පාත්තගෙන යන උපකාර වන දේ ආකෘතියනේ. මුල් එක ධර්මයට බහා ගලපා බලලා ධර්මතාවයෙන් මේ නිවන් දකින්නට උපකාර වන අයට විතරයි ඒක උපකාර වෙන්නේ. ඒ වගේ දැන් ජයශ්‍රී මහ බෝධියක් දෙකක් තියෙනවා. ඉසින් බැසගල ඉසිපතනාරාම දෙකක් තියෙනවා. දෙක කිව්වේ ස්වාමීන් වහන්සේ එකක් දඹදිවකද එකක් නෑ දඹදිව කිව්වේ මෙහි. දඹදිව කියලා එකක් ඉන්දියාවේ කවදාවත් දම්බුද්දීපය හෝ දඹදිව කියන එකක් ඉන්දියාවට කිසි දවසක කිසි තැනක කිසිම ආකාරයකින් ප්‍රකාශ කරලා නැහැ, තියෙන්නේ නැහැ, භාවිතා කරලා නැහැ. දැන් පෙරාගිනි විශ්වවිද්‍යාලේ තියෙනවා සිලෝන් රූම් කියලා එකක්. සිලෝන් රූම්. ඒකේ තියෙනවා ඔය පෙරාගිනි විශ්වවිද්‍යාලේ හිටියා. මම ඒක ස්වාමීන් වහන්සේ. ඔය ලයිබ්‍රරි එකේ තියෙනවා උඩම තට්ටුවේ සිලෝන් රූම් කියලා පොඩි රූම් එකක්, පුස්කොළ පොත් තියෙනවා 154ක්. මාට් එකේ තියෙන අර ලොකු එකේ නේද? ඒකේ උඩ ඇතුලේ. මේ සිලෝන් රූම් එකේ තියෙන පුස්කොළ පොත් ඒවා මේ ඒකට ඇතුලට ගිහිල්ලා බලනවා මිසක් ගේන්න දෙන්නේ නැහැ. එළියට ගන්නත් බෑ. ඒක ගන්න පුළුවන්. ඒකේ තියෙන ජම්බුද්දීප කඩයිම පොත් කියලා. කඩයිම් පොත් තියෙනවා 22ක් දුකේ. කඩයිම් පොත් කියන්නේ ඒ කාලේ මේ හෙළදිමේ තිබුණ රාජ්‍යවල් වල සීමා මායිම් දැක්වූ පොත්. කඩයිම් පොත්. මේ ජම්බුද්දීප කඩයිම් පොත ඒකේ මූලික පොතක්. ජම්බුද්දීප කඩයිම් පොත අද පුස්කොළ පොතක්. ඒකේ තියෙනවා ජම්බුද්දීපේ සීමා මායිම්. ජම්බුද්දීපේ මැද තිබිලා තියෙන්නේ ඔය කියන ශ්‍රීපාදයට පහළ එරත්නි තමා අගනුව. එතන ඉඳන් මහියංගනේට යනකම් කඩයිම් දීලා තියෙනවා. ජම්බුද්දීපේ කඩයිම් පොත්. මේක පස්සේ මේ ලෝකල් ගවර්න්මන්ට් එකේ හිටිය සෙක්‍රටරි කෙනෙක් එච්.ඒ.ටී. අබේවර්ධන කියලා ડોක්ටර්. එයා තීසීස් එකට ලිව්වා ඔය කඩයිම් පොත් පිළිබඳ විග්‍රහය. ඒකේ ඒ කඩයිම් පොත පූර්විකා අර මේ පස්සේ පොතේ අන්තිමට කඩයිම් පොතේ පොඩි දැන් අඩුව සටහන් කළා තියෙනවා. ජම්බුද්දීපේ කියලා කඩයිම් පොතක් තියෙන්නේ ලංකාවේ. ඊට පස්සේ 1804 නෝර්ත් ආණ්ඩුකාරයා ලංකාවේ මේ කොළඹ පාලනය කරනකොට නෝර්ත් ආණ්ඩුකාරයාගේ අතින්ම ලියපු සටහනක් තියෙනවා. නෝර්ත් ආණ්ඩුකාරයා එක්නංගිකොට දිසාවේ හම්බ වෙන්න ජම්බුද්දීපයට යනවා කියලා. ජම්බුද්දීපයට යනවා හැතැම්ම 57ක් කොළඹින් නැගෙනහිර ජම්බුද්දීපයේ අගනුවර තියෙනවා. එහෙමම තියෙනවා. ඒ ඊට අමතරව ජම්බුද්දීපය කියන එක හැම තැනකම මහාවංශයේ සඳහන් වෙනවා. මහාවංශයේ සඳහන් වෙනවා. දැන් මිදුආවේ ජම්බුද්දීපය ඉදාගත්තා ලංකාපුරේ. ජම්බුද්දීපේ ඉඳන් ලංකාපුරට ආවේ. ඒක ලංකාපුර කිව්වේ ඔය උතුරු කුරු දීපේ එහෙම නැත්නම් අනුරාධපුරයේ තිබිච්ච ප්‍රාදේශීය රජවරු. ඒ රජ අගනුවර. ඒ කියන්නේ ලංකාපුර මිසක් ලංකාදීප නෙවෙයි. අරක ජම්බුද්දීප. මේක උතුරු කුරු දීප. නම් ඉන්දියාවට කිසි දවසක කිසි තැනක ඔය ජම්බුද්දීපය කියලා හෝ දඹදිව කියලා හෝ සටහන් වෙලා සඳහන් කරලා නැහැ. ඔව් දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ ජම්බුද්දීපය කියන එක අපි දන්නවනේ බුදුන් උපන් දේශය කියලා. ඒ වගේම මහවංශයේ මේ මොකද්ද තැනක තියෙනවනේ ස්වාමීන් වහන්සේ ජම්බුද්දීපය කියන්නේ කොළඹ ගාව. ජම්බුද්දීපය කියන්නේ මේ හෙළදීපේ හතරෙන් එකක්. හතරෙන් එක කියන්නේ ලෝකෝපකාරී කියන පැරණිම සිංහල පොතක තියෙනවා මේ හෙළබිම කරඩිය වලල්ලෙන් වට වූ හෙළබිමේ දීප හතරක් තියෙනවා. ජම්බුද්දීපා, උතුරු කුරු දීපා, අපරගෝයානේ, පූර්වවිදේ. මේකෙන් ලොකුම එක බුදුන් උපදින එක ජම්බුද්දීපා. ජම්බුද්දීපේ ඒ කාලේ 12 මහා ජනපද වලින් යුක්තයි.
ඔය කියපු 12 මහා ජනපදම තිබුණේ මාතරී ඉඳන් යාපනයේ යනකම් ඒ එක නැගෙනහිර සහ රුහුණු උතුරට යනකම්. ඒ කාලේ මේ රාජධානියක් කිව්වේ ගම් 100ක් 200ක් තමයි රාජධානිය. ඊට වැඩිය ගාණක් නෙමෙයි. ලොකුම රාජධානිය තමයි ඒ කාලේ තිබිච්ච බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන කාලේ තිබිච්ච මගධ රට. ඊට පස්සේ මගධ රට තමා බදුල්ල අම්පාර මොනරාගල දිස්ත්‍රික්කයෙන් කොටසක් වෙච්ච තිබිච්ච මහියංගනයට එනකන් තිබිච්ච ලොකු රටක්. ඒකේ ගම් 100 නෙමෙයි 200 නෙමෙයි 1000ක් විතර තිබිලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි රාජධානිය තමයි ඔය සවැත් නුවර තිබිච්ච ඒ කියන්නේ දැන් ඔය අද පළුගස්ලව කන්තලේ කාටගත් දිගිලිය මේ පැත්තට එනකන් තිබිච්ච රිටිගල ඒ ප්‍රදේශයෙන් තමයි වෙච්ච සවැත් නුවර තිබිච්ච කොසල් රාජ්‍යය. සමම එක තැන ගැහුවා සවැත් නුවර විතර කෝටි 5ක ජනතාවක් කියලා. එදා කෝටි කිව්වේ මේ අද කියන කෝටිය නෙමෙයි. දැන් අපි වනින්නේ අද කෝටියනේ. කෝටියක් කියන්නේ එදා කෙලවරක් නැති ගණින්න බැරි තරම් ජනගහනයක් කියනනම් එතකොට කිව්වා කෝටිය. දැන් එක තැනක් තියෙනවා මේ කියන තැන කොට්ටි ආරාමය. කෝටියක් ආරාම තිබිච්ච තැන. කෝටිය කිව්වේ ඔය කියන කෝටිය නෙමෙයි. දැන් චතුස්කෝටි කෙලවරක් නැති හතර පැත්තට යන දේ දැන් මේක තමයි මේ වැඩේ කියන මිනිස්සුන්ගේ මේ මාගදී භාෂාවේ දහසක් කිව්වේ 10 නෙමෙයි 100ක් කිව්වේ අපි කියන 100 නෙමෙයි සත කිව්වනම් සත සහස්‍ර කිව්වනම් අන්න හරි සත සහස්‍රයේ 100ක් සත වර්ෂය කියන්නේ සහස්‍ර කියන්නේ 1000 සත කිව්වනම් 100 නමුත් 1000ක් කිව්වනම් ඒක ගණින්න පුළුවන් නමුත් අපිට එකපාරට ගණින්න බැරි. දැන් හැම තැනම බුදුහාමුදුරුවෝ ගිහින් තියෙන්නේ 500ක් මහා රහතුන් වහන්සේ. හරිද? 100 කියන්නේ ගණින්න පුළුවන් සුළු ගාන 10 දෙනෙක් ගියත් 500ක්. ඒ කියන්නේ මේ ඒ කාලේ කිව්ව මේ වචන අද වෙනකොට මිනිස්සු අටුවාකාර මල්ල මේ ඒක වන්ද හරි මේ වැඩේ කරන්න අර හරි මේ ඉතින් ඒක නිසා දැන් අද මේ පාවිච්චි කරන වචනට අපි එදා පාවිච්චි කරපු වචන ඔක්කොම කලවම් කරගෙන පටලවාගෙන ඒක නිසා දැන් එදා සතිය කියලා එකක් තිබුණේ නැහැ. ඔව් මේ දවස් 7 කියන එක. දවස් 7 කියන එක තිබුණා. ඒක එහෙම කිව්වනම් සත්ත කියලා කියන්න ඕන. සයන අල්තයන ගන්න. නමුත් එදා දැන් අද තියෙන්නේ සති මාස කියලානේ. එදා එහෙම එකක් තිබුණේ නැහැ. එදා සති කියලා එකක් තිබුණේ නැහැ. 1315 තමයි ලෝකෙට මේ ක්‍රිස්තු වර්ෂ පටන් ගත්තට පස්සේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලත් අවුරුදු 1315ක් ගියාට පස්සේ මේ වීක් කියන එක ආවේ. කියන්නේ සතියකට දවස් 7ක් තියෙනවා කියන එක. ඒ වගේම මාස 12ක් අවුරුද්දට තියෙනවා කියන එක ආවේ ඊටත් පස්සේ. දැන් ඉස්සෙල්ලා තිබ්බේ මාස 10ක් 9ක්. ඊට පස්සේ ජුලියස් සීසර්ගේ නමින් ජුලි දැම්මා, ඕගස්ටින්ගේ නමින් ඕගස්ටු දැම්මා. එහෙම මාස 12 කරගත්තේ මේ ඊටත් පස්සේ. නමුත් ඒ කාලේ තිබිච්ච මොනවද? චන්ද්‍ර මාස තිබ්බා. චන්ද්‍ර දින තිබ්බා. 15ක, තුදුස්වක, 12ක, ඔය තියෙන 8වක, අමාවක ඒවා තිබුණා. ඒවා පුර 15යි අව 15. ඒ නිසා ඒ කාලේ ඔය සති කියන වචනේ මාගදී භාෂාවේ වචනයක් තියෙනවා. නමුත් අද මේ කියන සති කියන එකට නෙමෙයි. දැන් සති 7ක් හිටියයි කියලා බුදුහාමුදුරුවෝ කියනවනේ. ඒක වැරදි. සත්සති කියන එක. සත්සති කියන එක වැරදි. සත්සති කියන එකේ තේරුම මේක සයන්න අල්දයන් සත්සති. සති කියන්නේ හේතුඵල ධර්මයට, සත් කියන්නේ හේතුඵල ධර්මයේ තුලින් මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේ අනුක්‍රමික වශයෙන් මේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අවබෝධ කරගත්තා කියන අර්ථයයි සත්සති කියන්නේ. ගත කළා කියන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ
මේ ධර්මයේ දේශනා කරන්නට අවබෝධ කරගත්තා වූ පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළා ලෝකයාට දේශනා කරන්නට පුළුවන් ආකාරයට හැඩගස්සා ගන්නට ගිය කාලයේ සත්සත්. ඒ මිසක් දවස් 49ක් හෝ දවස් 7ක් හෝ මෙහෙම ගන්න. කොහෙවත් දවස් 49ක් කියන එක දැන් අද කොම උගන්වන්නේ පද පරම විදිහෙන් ඕකේ තමයි මේ මුළු ඔක්කොම කරලා තියෙන්නේ. පස්සේ කාලෙක ආපු මේ කියපු මිනිස්සු මේ පද පරම විදියට මේ උතුම් ධර්මයේ විකෘති කළා අද ළමයින්ට උගන්වලා දැන් ඔය දහම් පාසල් වල ඔක්කොම උගන්වන ළමයින්ට උගන්වන්නේ මේ බොරු වැරදි කන පිට ගහගත්ත වැරදි දේවල්. ඉතින් මේක මේ අපි කල්පනා කරලා බැලුවොත් මේ බ්‍රේන් වොෂ් එකක් කරන්නේ. මේ ආගමට මේ බුද්ධ ආගම කියන එකට මිනිසුන්ව ඇදලා බැඳලා භක්තියෙන් තියාගන්න බ්‍රේන් වොෂ් එකක් කරනවා. පොඩි ළමයින් 3 4 පන්ති. ඔක සාමාන්‍යයෙන් ආරම්භයෙන් දැක්කේ ආරම්භ කළේ ඕක මේ මහායාන ආගමෙන්. මහායාන බුද්ධ ආගම ලංකාවට ආවට පස්සේ ඕක. දැන් නිදහස්ව නිවහල්ව ළමයෙකුට හිතන්න බෑ. හිතන්න බැරි විදිහට බ්‍රේන් වොෂ් එකක් කරනවා. බ්‍රේන් වොෂ් එක කලේ කවුද? මොකටද? ආගම පාත්තගෙන. ආගම පාත්තගෙන සිව්පසේ ලබාගෙන ඒගොල්ලන්ගේ යපු මාර්ගයක් සකස් කරගෙන. මේකෙන් මිදි නිදහස් වෙන්න නම් අපි මේ නියම මාර්ගදී භාෂාව, නියම ධර්මයේ, නියම ඉතිහාසය, නියම මේ භාෂාව සහ ඉතිහාසය අපි දැනගන්න. නැතුව හරියන්නේ. ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්න ටිකක් තියනවා මේ පොඩ්ඩක් අහන්න කියලා. ස්වාමීන් වහන්සේ එකක් තමයි දැන් අපි අර එක පෙළට තියනවා කියන චත්තාරෝඨානානි කියන එකේ ඔය එක පෙළට කියන එකට කියන පාළි වචන එක පෙළට කියන එක ඔය ඨානානි කියන එක ඨානානි කියන වචනේ ඨානානි කියන වචනේ එක සමාන්තරව එක පේළියට කියන අදහසක් දෙන වචනයක්. යම් දෙයක් ඨානානි කියන්නේ එක සමාන්තර එක පේළට තියනවා කියන අදහසක්. මේ ස්ථාන 4 එක සමාන දුරකින්. ඒ කියන්නේ දැන් මේ 4 එහෙම මම දැක්කා එහෙම තියෙනවා. එහෙම තියෙන්න ඕන. එක රේඛාවක වෙන්නත් ඕන. ඒ රේඛාව මේ දේශාංශක වලට සමාන වෙන්න ඕන. දේශාංශ වලට සමාන. දේශාංශ කියන්නේ උඩින් නම් පහළට. ඒකේ ඒ එක රේඛාවක දැන් මේ දේශාංශකේ නම් මේ දේශාංශකේ වෙන්න ඕන. මේක පොඩ්ඩක් අර කර්ව් එකක් තියෙන්නේ මෙහෙම. ඔව් නැතුව දේශාංශකේ ඒක පස්සේ නාසායතනෙන් ඔක්කොම මිශ්‍ර කරලා ඔක්කොම බලලා හරියටම නාසායතනෙන් ඒගොල්ලන් මොනවද මැෂින් වගේක් ගෙනල්ලා මේවා ඔක්කොම චෙක් කරලා බලලා සහතිකයක් දීලා මට ඉයලා දීලා මේක හරියටම එක සමාන දුරකින් එකම දේශාංශකයක මේ 4ම පිහිටලා තියෙනවා වෙන කොහෙවත් ලෝකෙ මෙතනට පිහිටලා නැහැ. තව නාසායතනෙන් තව එකක් කියලා තියෙනවා මේ 4 තැන අතරතුර කිසිම චන්දිකාවක් හෝ කිසිම ඒ වගේ දෙයක් යන්න බෑ ඉබේම හරවුන. සිග්නල් වලට ප්‍රශ්නයක්. මේක ක්‍රොස් කරලා යන්න බෑ. ඔය ටික විතර. ඔයින් එහා පුළුවන්. ඔකේ දිගට යන්න පුළුවන් ක්‍රොස් කරන්න බෑ. මොකද ඒ තරම් බලයක් තියෙනවා මේ ශක්තිය. අර බර්මියුඩා ට්‍රයැන්ගල් එකේ තියෙන ශක්තිය මේකේ තියෙන වෙන එකක්. දැන් අර ග්‍රැවිටි අඩුමනේ. ග්‍රැවිටි අඩුම තැන හිරවඩුනේ. ඒ ඔය ඔක්කොම නාසායතනේ කියලා තියෙන දේවල්. ඔව් ඒක මම නාසායතනේ කියලා තියෙනවා ඔය ස්ථාන 4 ඔය සමාන දුරකින් එකට තියෙනවා. ඔය ස්ථාන 4 අතරතුර මේ ප්ලේන් එකක් හෝ චන්ද්‍රිකාවක් හෝ මොකක් හෝ ක්‍රොස් කරලා යන්න බෑ. ඉවත් කරනවා. අර බර්මියුඩා ට්‍රයැන්ගල් එකේ ඇදලා ගන්න එක තියෙන්නේ මෙතන තියෙන්නේ අනිත් පැත්ත. ඒ ඔක්කොම මේ ග්‍රැවිටි එක ලෝකෙම මේ මිහිතලයේ මත ග්‍රැවිටි එක බිම්බර ගතිය අඩුම තමයි. ඔව් ඒක නාසායතනෙ මම පෙන්නනවා. සමහරවිට අපි හිත යන්නේ ඉන්නේ 3කට. ඔය යන්නේ හෙට ගිහිල්ලා මල්ලා එන්නේ. හැබැයි මේ හිරිවඩුන්න
බෝධිය තියෙනවනේ. එතන තමයි මේ බුදු වුණ තැන. එතන හාමුදුරු නමක් ඉන්නවා ටිකක් මේ මුරකාරයෙක් මිත්‍යා දෘෂ්ටිකයි. ඒ හාමුදුරුවෝ ඉතින් එතන හොඳ හාමුදුරු නමක් ඉස්සෙල්ලා හිටියේ. ඒ හාමුදුරුවන්ව පන්නලා තමයි මේ හාමුදුරුවෝ හැල්ල තියෙන්නේ. ඒ හාමුදුරුවෝ ව්‍යාපාරිකයෙක්. හැබැයි මුර කරගෙන ඉන්නවා. සල්ලි දෙන්න එපා. සල්ලි ගන්න තමයි ඔක්කොම වැඩ කරන්නේ. ඒකේ ඉබ්බෙත් දාලා දැන් මිනිසුන්ට පෙන්නන්නේ නැහැ වජිරාසනේ වහලා අර එක එක මිනිස්සු රුපියල් 10 15000 දුන්නොත් 10න් දෙන්න පෙන්නන්න කියලා පෙන්නනවා. ඒකින්ද සල්ලි දෙන්න යන්න එපා. දැන් අපි යන හැම කෙනෙකුටම කියන්නේ සල්ලි දෙන්න යන්න එපා. හැබැයි ඉතින් ඔය රුපියල් 200 දුන්නට කමක් නැහැ ලයිට් බිලට කියලා. නමුත් එයා හඳුරුව නොපෙන්නුවයි කියලා වජිරාසනේ ප්‍රශ්නයක් නැහැ. බෝධිඥාන්ති කියලා වැඳ පුදාගෙන ඒ ශක්තිය ගන්න එච්චරයි. ස්වාමීන් වහන්සේ මේ තව එකක් තමයි මම ඔය මේ දැන් අහපු එකක් ඔය මොකක්ද වස්සාන සූත්‍රය හරි කියලා එකක් තියෙනවද දන්නේ ඔය මේ අතින් වහනවලු දෙවියෝ ඇවිල්ලා එතකොට වැස්ස නතර වෙනවලු ඒ බොරු කතා. එහෙම එකක් තියෙනවනේ සම්මතේ බුදුදහම. සම්මතේ තියෙනවා. නමුත් දේවෝ වස්සති කාලේන කියන්නේ වෙන එකක්. වස්සති කියන්නේ විහෙරති කියන්නේ වාසය කරනවා. දේවෝ කියන්නේ දේවයන් වහන්සේ රජුරුවෝ. දේවයන් වහන්සේ වාසය කරනවා කාලේන දේවෝ වස්සති කාලේන. කාලේන කියන්නේ කෙලස් නසන්නේ. කෙලස් නසමින් රට පාලනය කරනවා කියන එකයි දේවෝ වස්සතු කාලේන සත්‍ය සම්පatti හේතු. ඔන්න ඕකයි අර්ථය. වස්සති දැන් අයං වස්සාන කාලෝ. කාලෝ කියන්නේ කෙලස් නසමින්. වස්සති කියන්නේ වාසය කරනවා. අයං කියන්නේ මම කෙලස් තවමින් දවමින් මගඵල ලබන්නට උත්සාහ කරමින් වාසය කරනවා කියන එකයි අයං වස්සාන කාලෝ. නමුත් අද මම වැහි කාලේ ගත කරනවා. මම වැස්සට වැහි කාලේ ගත කරනවා. ඉතින් ඔයගේ හැම මුළු ඔක්කොම මේ උතුම් බුද්ධ දේශනාව පදපරම විදියට සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයන්ට කියා දීලා ළමයින්ව විකෘති කරලා මොලේ වහලා ඇත්ත තේරුම් ගන්න බැරි හැටියට මේ බුද්ධ ආගමෙන්මයි කළේ ඔය. මේ සම්මත සම්ප්‍රදායික ව්‍යාපාරයක් කරගෙන යන්නේ බුද්ධ ආගම. ඔය කටිනේ පින්කම් කරලා. ඔය බුද්ධ පූජා කරලා. ඔය 84000 මහල් පහන් පූජා කරලා ව්‍යාපාර. මිනිසුන්ව මුලා කරලා මිනිසුන්ව අන්ධ කරලා භක්තිය මිනිසුන්ව පාලනය කරන ක්‍රමයක්. දේශපාලකයෝත් ඒකට උදව්. නිදාස්ව නිවහල්ව ළමයින්ට හිතන්න පුළුවන් වෙන්නේ නැහැ කීයටවත් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ මේ බුද්ධ ආගම ඔය සම්මතයෙන් සම්ප්‍රදායෙන් පවතින තාක්. ඒක තියෙනවා යම් ආකාරයක නමුත් ඒකේ මේ නිවන් දකින්න ධර්මය නම් වහන දෙයක්මයි තියෙන්නේ. ඔය මහායාන බුද්ධ ආගම. මේ ලංකාවේ තේරවාදී කියලා නමට තිබුණාට ලංකාවේ තියෙන්නේ 99.99% තේරවාදී. නෙමෙයි මහායාන. දේවාදී සංකල්ප. වැඳුම් පිදුම් යදුම් පැතුම් හතරම මහායාන සංකල්ප. දේවාදී සංකල්ප. උපනිෂද් ධර්මයේ තිබිච්ච ජෛන ආගමේ තිබිච්ච ශිව ආගමේ වේදාගමේ තිබිච්ච පතංජලි දර්ශනයේ තිබිච්ච දේවල් ඔය අද මේ ලංකාවේ ඔක්කොම තියෙනවා. නිවන බැහුවේ ආගමෙන්ම. ස්වාමීන් වහන්සේ තව එකක් ස්වාමීන් වහන්සේ දැන් ඔය කියනවනේ මේ අර අනුස්සති භාවනා එහෙම නැත්නම් අර ආසය අනුසය සම්බන්ධ එතන ඔය ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා YouTube එකේ කියන්නේ අනුසය දවස් 7ක් නතර කරොත් අනුසය ඇතුළට ගැනීම අනුසය කියන්නේ අලුතෙන් ඇතුළට ගන්න. අනුභව කියන්නේ. දැන් අනුභව කියන්නේ අපි කෑම අලුතෙන් ගන්නවා. ඒ වගේ අනුසය කියන්නේ අලුතෙන් ආසය ගන්නවා. අනුසය ගත්තාම ආසය හැටියට තන්පත් වෙනවා. අනුසය දවස් 7ක් ගන්නේ නැත්නම් අර තියෙන ආසය දවස් 7කින් කැපිලා යනවා. ඉවර වෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් මැරෙන මොහොතේ අපි හිතමු අනුසය කරේ නැහැ කියලා. එතකොට දැන් මැරෙන මොහොතේ පුතග්ජන පුජ්‍යලෙන් නම් ඒ දවස් 7ක ආසව විතරද තියෙන්නේ? නෑ නේද? එතකොට ඒ පුද්ගලයා අර ආසව පොදියක් හැටියට කරගහගෙන යනවා. දවස් 7ක ආසනේ නෑ. එතකොට කාලම් කරෝති කියලා කැවිස් පොදිය කරගහගෙන යනවා.
එතකොට පාවිච්චි කරන්නේ නැහැනේ. ආයි ඉපදුන දවසේ ඉඳලා ආයි අර ආසය දිගින් දිගටම අනුසය හැටියට පාවිච්චි කරනවා, මතු වෙනවා, උපදිනවා, ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි රාග ද්වේෂ මොහ ගත්තේ නැත්තම් තමයි අලුතෙන් ගත්තේ නැත්නම් තමයි. අලුතෙන් ගැනීම සහ මුලින්ම දැන් ඒකම භෞතික වශයෙන්ුත් අපිට හිතන්න පුළුවන්. අපි කෑම බීම මොකවම්ම ගත්තේ නැත්නම් දවස් 7ක් මේ කටින් මොකද වෙන්නේ? මැරෙනවා කියලා සම්මතයෙන් කියනවා. ඒකට හේතුව මොකද? දැන් අර ලේවලට අවශ්‍ය වර්ණ ගන්ධ රස ඕජා ලැබෙන්නේ නැහැ. ලේවල ශක්තිය තියෙන්නේ දවස් 7ක්. අලුතෙන් ගත්තේ නැත්නම් වතුර පොඩක් හරි බිව්වොත් ආයි හරි. ආයි දවස් 7ක්. ස්වාමීන් වහන්සේ තව එකක් මේ කරණීය මෙත්ත සූත්‍රයේ මේ මම ඒක ලියාගෙනම ආවා මේ අර යේකේචි පාන භූතති තසාවා තාවරාවා නවසේසා ඊට පස්සේ එහෙම ඉවරලා දීගාව මහන්තාව මජ්ක්‍ධිම රස කාණකතුව. ඒ ඔක්කොම අයින් කළ යුතු අකරණීය ධර්ම. අකරණීය ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි මොකෝ මම එක තැනක දැක්කම දීර්ඝ සත්තුයි එහෙම එකක් නෙමෙයි. දීගාවා කියන්නේ දීර්ඝ සංසාරේ අපි ගෙනාව ඔය කියන ආසය අනුසය ගති වැරදි ගති තුන. හරිද? මහන්තාවා කියන්නේ දීර්ඝ සංසාරේ ගෙනාපු මානෙ මහාන් තත්ත්වය. මජ්ක්‍ධිම රස කාමක තුලා කියන්නේ රස කියන්නේ මලකඩ. රස කියන්නේ මලකඩ. මලකඩ. විරජං වීතමලං කියන්නේ. එතකොට ඒ මලකඩ තමයි රස තමයි අපේ මේ මොට්ටකම මෝඩකම මේ පවත්තගෙන යන්නේ. කාමක තුලා. අපි ඒකේ තුලා කියන්නේ ඇලෙනවා, තැවෙනවා, එරෙනවා, යටපත්. ඒවා තමයි අයින් කරන්නේ. එතකොට ඔය දැන් සිංහල වශයෙන් සිංහල භාෂාවට දිග සත්තු මහා සත්තු මහා ඒක තමයි කියන්නේ පදවරම කියලා. ඒක අහනකොට නිකන් මට නම් විකාරයක් කියලා නෑ ඒක විකාරයක්ම තමයි වුණාට විකාරයක් වුණාට ළමයින්ට උගන්වන්නේ විකාරනේ උගන්වන්නේ. කියන පොඩි කාලේ ඉඳලා ඒ වැරදි දේ දුන්නාම ඒක සත්‍ය බවට පත් වෙනවා. අන්න ඒකයි උනේ. පොඩි කාලේ ඉඳන්ම දැන් බ්‍රේන් වොෂ් එකක් කරගෙන එනවා 3 4 පන්තියේ ඉඳන්ම දහම් පාසල් වල ඉස්කෝලේ පන්ති වල උගන්වන්නේ මොකද්ද? ඔන්න ඔය කියන බොරු, වැරදි, අර්ථ, වැරදි ලෞකික අර්ථ. ඉතින් කොහොමද ළමයින්ට ලොකු වුණාට පස්සේ දැන් කාටවත් මේක ඇත්ත හිතාගන්න බෑ. ඒ උගන්වලා තියෙන්නේ මේක, දන්නේ මේක, ආමුදුරු කියන්නේ මේක, මේ ආමුදුරන්ට ගරු කරනවා. ආන ස්වාමීන් වහන්සේ දැන් මේ ඊළඟ මේ ඒකේ තියෙනවා අර සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා වෙච්චාම අර සබ්බේ සත්තා කියම අර ටික නිකන් මේ ඒක හරි. සබ්බේ සත්තා කියන්නේ ඔතන සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ දේවා, සබ්බේ ඥාති බේතා ඔක්කොම එකහු කොල්ල තියෙනවා සබ්බේ සත්තා. භවන්තු බිහිවන ජීවත් වෙන සියලුම දේ අයට භවන්තු සුඛිතාත්තා. ඒ අයට යහපතක් වෙනවා. සත්‍ය ක්‍රියාබලය පතුරවන්න ඕන. තමන්ගේ හිතේ පිරිසිදු බව, පිරිසිදු චේතනාව, රාගයෙන්තර, ද්වේෂයෙන්තර, මෝහයෙන්තර සිතුවිල්ලක් තියෙනවා. ඒකයි. ඒක මෙත්තානුසය. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මේකම කියන්න දෙන්න. දිට්ඨාවේ ඒවා දිට්ඨා ඒච දුර වසන්තය විදුර භූතාව සම්භවේසීවා ඒ පද තුනක් පැහැදිලි වෙන්න විදියට. ඔව් දැන් දිට්ඨාවා අදිට්ඨාවා කියන්නේ අපි දකින නොදකින. දැන් අපි දකින සත්තු තමයි මේ තිරිසන්නු මිනිස්සු. අපි නොදකින භූතයෝ, පෙරේතයෝ, දෙවි දේවතාවෝ. හරිද? යේච දුරේ වසන්ති අවිදුරේ. යේච දුරේ කියන්නේ අපිට ළඟින් ඉන්න අපේ ඥාතීන්, අපිට දුරින් ඉන්න අනිකුත් සියලුම සත්තු. භවන්තු සුඛිතත් අපේ මේ මෛත්‍රිය කෙනෙකුට සීමාවකට අපේ හිතවත් අයට විතරක් නෙමෙයි හිතවත් අහිතවත් මේ සියලුම සත්වයන්ට අපි සබ්බේ පානා, සබ්බේ දේවා, සබ්බේ භූතා, සබ්බේ පානා, සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන එකමයි රත්න සූත්‍රයේ තියෙන උතන තියෙන්නේ. අපි අපේ හිතේ ඇති කර ගන්න ඕන ඒ සියලුම සතුන් කෙරෙහි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන එකයි උතන තියෙන්නේ. උපේක්ඛාවට එන්න ඕන. ඊට පස්සේ පේලියේ තියෙන උපේක්ඛාව විග්‍රහ කරනවා. ඊට පස්සේ තියෙනවා ඔන්න දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ මේ සෝතාපන්න ඵලෙ. ඊට පස්සේ තියෙනවා නහි ජාතු ගබ්බ සෙය්‍යම් පුරේ අනාගාමි අරහත් ඵලෙ. මේ තියෙන්නේ එහෙනම් මොකද්ද?
මේ තියෙන්නේ මුල ඉඳන් අග දක්වාම නිවනට උපකාර වන මාර්ග ප්‍රතිපදාව මාර්ගඵල ගන්න සූත්‍රයක් විසක මෛත්‍රී කර්මස්ථානය කියලා අද කියනවා. හරි. ඕක අංග සම්පූර්ණ කරණීය සහ අකරණීය සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා ඔක්කොම ඕක තියෙනවා. සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං ඔක්කොම තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ ඒකේචි පාන භූතති තසාවාතාවරණවශේෂා කියන්නේ ඒකේචි පාන භූතති ඒකේචි පාන භූතස්ස මේ යථාවාතා තථාව මේ කියන්නේ යම් පුද්ගලයෙක් කෙරෙහි අපේ තියෙන මේ සිටිවිල්ල යම් සත්වයක් භූතයෙක් කෙරෙහි පැවැත්ම කෙරෙහි අපේ තියෙන සිටිවිල්ල සම්පූර්ණයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනෙහි කරනවා කියන එක තමයි ඔක තේරුම. දැන් අපි නිත්‍යයි සුඛයි අත්තයි කියලා තියෙන්නේ. අපි බැඳෙනවනේ, ඇලෙනවනේ. ඒකෙන් අයින් වෙන එක තමයි ඔක අර්ථය. ඒ බැඳුනහම ඇලුනහම තමයි දිට්ඨිං ඥානුගම් ඊගාවට තියෙන දිට්ඨිං ඥානුපගම්ම සීලව. දැන් දිට්ඨිංච අපේ දැක්ම වැරදි ඔය කියන්නේ ඒකේජි පාන බුදන්සේ අපේ දැක්ම තියෙන්නේ සාමාන්‍යයෙන් මේ ඝන සංඥාවක්, දුව සංඥාවක්, සත්ව පුද්ගල නෑදෑයෙක්, යාළුවෙක්, භාර්යාවක්, දරුවෙක් හැටියට. ඒක වැරදි. ඒ දැක්ම අපි වෙනස් කරගන්න ඕනේ. ඒ දැක්ම වෙනස් කරගත්තාම තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න වෙන්නේ. අපේ දැක්ම දෘෂ්ටිය සම්මා දිට්ඨියටපත් වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ තව එකක් මේ අර මහා පරිනිබ්බාන සූත්‍රයේ කියලා තියෙනවලු මේ බුදුන් මේ ලංකාවේ තමයි ධර්මෙ පිහිටන්නේ කියලා එහෙම අපි එහෙම තැනක් කියලා තියෙනවා. මෙහෙමයි. ඒකත් පස්සේ අටුවාකාරයෝ ලියපු එකක්. ලංකාවේ පුහිටනවා කියලා බුදුහාමුදුරුවෝ කොහෙත් කියලා නැහැ. ඉතින් ධර්මය මේ හෙළබීමේ තමයි මේ ජන්බුද්දීපේ තමයි බුදුන් උපන් දේශය කියන්නේ බුදුන් කියන්නේ බුද්ධ ධර්මය. හරිද? බුද්ධ ධර්මයේ ඉපදීමයි බුදුන් කියන්නේ. දැන් අපි කියනවානේ බුදුන් උපන්න කියලා. පුද්ගලයෙක්ගේ ඉපන්නක් නෙමෙයි මේ. මොකක ඉපදද්ද? භව උදුරා දමන ධර්මයේ උපත. එතකොට භව උදුරා දමන ධර්මයේ උපදින්නෙත් පවතින්නෙත් මතුමතුවටත් කවදා හරි ක්‍රියාත්මක වෙන්නේ කවදා හරි නිවන් දකින්න පුළුවනුත් මේ මධ්‍ය මණ්ඩලයේ මේ ප්‍රතිරූප දේශේ. ස්වාමීන් වහන්සේ මධ්‍ය මණ්ඩලය කියන එක අදහස් මධ්‍ය මණ්ඩලය කියන එක අර ජම්බුද්දීපේ තියෙන මධ්‍ය මණ්ඩලය. මධ්‍ය මණ්ඩලයේ පූජාවලියෙත් තියෙනවා. මධ්‍ය මණ්ඩලය කියන්නේ අර ග්‍රැවිටි එකේ පෙන්වුවේ අර මධ්‍ය මණ්ඩලය. මධ්‍ය මණ්ඩලය කියන්නේ මැද කියන අදහසද නෑ? ඔව් ලෝකේ මැද කියලා දැන් අර ග්‍රැවිටි එකේ පෙන්වුවේ ඊවඩුන්ට මැදනේ අඩි දෙක තියෙන්නේ ඔක්කොම. ඒක තමයි මධ්‍ය මණ්ඩලය. දැන් ධර්ම චක්‍රයේ පැවැත්වුවේ මධ්‍ය මණ්ඩලයට විසිරෙන්නේ. මොකද ස්වාමීන් වහන්සේ ලෝකයේ මැද කියලා රවුම් ලෝකයේ මැද කිව්වට දැන් බර්මියුඩා ත්‍රිකෝණය මේකයි මොකද්ද මේකෙන් තමයි මැද හොයන්නේ. බර්මියුඩා ත්‍රිකෝණේ තියෙන්නේ ලෝකේ නරක එහෙම නැත්නම් මේ විස කිරණ ශක්තිය අයහපත් ශක්තිය කේන්ද්‍රගත වෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණය. යහපත් ශක්තිය ඒක අනිත් පැත්ත. ඒකෝට මෙතන තමයි බුදුන්ගේ දේශනාවට මැද. ස්වාමීන් වහන්සේ තව එකක් තමයි පින්කමක් කරලා පින් දෙන එක අපි හිතින් කරන්න පුළුවන්ද? හිතින් කරන්න පුළුවන්. ඔයා සියලුම සතුන් කෙරෙහි අසීමිත අප්‍රමාණ චේතෝ විමුක්තියකින් පිරිසිදු සිටිවිල්ලක් පතුරවනවා. සත්‍යක්‍රියාවක් පතුරවනවා. සියලුම සතුන් මේ මෙහෙම මට ඥාති වෙන ඥාති නොවන මට හිතවත් නොවන මේ ඔය අර කියපු එක දිත්තාවා ඒති දුරේ වසන්තුරේ මේ සියලුම සත්වයන්ට අපි අපේ හිතෙන් පිරිසිදු මෛත්‍රියක් පතුරවනවා. සියලුම සත්වයන්ට අපි දැක්ක නොදැක්ක අපිට ඥාති වෙන ඥාති නොවන දකින්න පුළුවන් දකින්න බැරි සියලුම සත්තුන් සියලුම භූතයන් සියලුම ප්‍රේතයන් සෙවියන් දෙවියන්ට යහපතක් වේවා සුවයක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සියලුම සත්තුන් දුකින් මිදේවා නිදහස් වේවා නිවන් දකිත්වා කියලා කිව්වොත් මොකද වෙන්නේ? අපේ හිතේ තියෙනවාද යම් දැන් අපේ මනසෙන් අපි කිරණ ශක්තිය නිකුත් කරනවා. නිකුත් කරනවා. ඒ නිකුත් කරන ශක්තිය කොහාටද යන්නේ? විශ්වයේ. පළමුවෙන්ම කොහෙද මේ දැන් ඔයා ඒ වගේ මෛත්‍රී කිරණ ශක්තියක් මේකට කියන සත්‍යක්‍රියා බලය මේ සත්‍යක්‍රියා බලය ඔයා පැතිරෙව්වොත් ඒකේ ප්‍රතිඵලය මොකද්ද? කාටද කොහොමද ඇති වෙන්නේ? ඔන්න කල්පනා කරන්න.
පළමුවෙන්ම මේ සත්‍යක්‍රියා බලයක් ඔයා විනාඩි 2ක් හෝ 5ක් හෝ තුල ඔයා පිරිසිදුව සිතෙන් රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව සියලුම අයට, සියලු සත්‍යයන්ට, මිනිසුන්ට, භූතයන්ට, ප්‍රේතයන්ට, දෙවියන්ට මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා පතරවල සත්‍යක්‍රියා බලයක් ඇතුළු වුවොත් ඔයාගේ හිතට මොකද වෙන්නේ? ඔයාගේ ලේ ධාතුවට මොකද වෙන්නේ? පිරිසිදු වෙනවා. පිරිසිදු වෙනවා. එතකොට කාටද ඉස්සෙල්ලාම යහපත එන්නේ? ඒ විනාඩි 5 ඔයා නිවන් දැක්කා. ඊට පස්සේ ඒ විනාඩි 5 තුල ඔයා විශ්වයට නිකුත් කළ කිරණ මේ ගහ කොළවලට, මේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන භූතයන්, මහා භූතයන්, අනිකුත් අවශේෂ සියලු නෑදෑයන්ට, යාළුවන්ට, සත්තුන්ට, භූතයන්ට, පෙරේතයන්ට, දකින්න සියලු මායට ඔය සුදු කිරණ යනවා. එතකොට ඒ අයටත් යහපතක් වෙනවා. ඒ යහපත ඔයා නිකුත් කළ ඒ කිරණ ශක්තිය ගුණාකාරයෙන් විශ්වයට වැඩි වෙනවා. වැඩි වෙලා කාටද ආපහු එන්නේ? Tamanට. ඒකේ අනිත් පැත්තත් කල්පනා කරන්න. ඔයා ද්වේෂයෙන්, වෛරයෙන් හෝ රාගයෙන් හෝ මෝහයෙන් හෝ මානයෙන් හෝ කටයුතු කරන මොකක් හරි වැරදි වැඩ. ඉස්සෙල්ලම මොකද වෙන්නේ? Tamanගේ තුන්දොස් කිපිලා සම කෝප වෙනවා, වාතයේ කෝප වෙනවා, ඔක්කොම පිට කෝප වෙනවා, මේ ඔක්කොම මේ ශරීර කූඩුව තුල තියෙන තුන්දොස් කිපෙනවා. තුන්දොස් කිපෙනවා. ඒ තුන්දොස් කිපීම ඔයාට වෙනදී ඊට පස්සේ ඔයා තුලින් විෂ කිරණ ශක්තියක් විකිරණ හැටියට විශ්වයට නිකුත් වෙනවා. ඒ විෂ කිරණ කෙලින්ම යන්නේ ආපෝ, තේජෝ, ආයෝ, පඨවි මහා භූත අතර භ්‍රමණය වෙනවා. කම්පණය කරනවා. ගහ කොළවලට අයහපත් බවක් තියෙනවා. මිනිස්සුන්ට අයහපත් බවක් තියෙනවා. සත්තුන්ට, අපිට නොපෙනෙන භූතයන්ට, පෙරේතයන්ට, දෙවියන්ට මේ විෂ කිරණ අයහපත්. ඒක කාටද ආපහු වෙන්නේ? Taman නිකුත් කළ නිසා Tamanගේ අපායට යන්න, Tamanට අයහපත් එක මේක තමයි හේතුඵල ධර්ම. එතකොට මිනිස්සුන්ට ඔන්න ඔය හේතුඵල ධර්මයේ කිව්වනම් මේ හෝඩි පන්තිය, දෙකේ පන්තිය ඉන්න. අද ඔය ළමයි කොච්චර කොහොම වෙයිද? ඔය කරන වැරදි කොච්චරනම් නවතීද? ඕකයි බුදුහාමුදුරන්ගේ ධර්මය, ඕකයි කියා දෙන්න ඕන, ඕකයි කළ යුතු දේ, වෙන මොකක්වත් නෙමෙයි. අපි තුනේ පන්තියේ ඉඳන් යන්තම් භාග්‍ය තෝරන්න පුළුවන් වුණ දවසේ ඉඳලා ඕකයි කියන්න ඕන. කිව්වනම් අද මේ රටේ ඔයගේ මේ විනාශකාරී සමාජයක්, මේ ලෝක විනාශකාරී සමාජයක් ඇති වෙන්නේ. හික්මීම කියන එක ඉබේම ඇති වෙනවා. ඇති වෙනවා. ඒක ස්වයං හික්මීම. තමන්ම අවබෝධයෙන්ම තමන්ගේ මේ වැරදි වැඩකට යොමු වෙන්නේ නැහැ. අද ඔක්කොම වැරදි වැඩ කරන්නේ මොකද? ඒක වැඩක් නැහැ. වැරදි දේවල් කියලා දෙන්න. ස්වාමීන් වහන්සේ මේ දෙවියන්ට දහම අවබෝධ කරගන්න නොහැකිද කියලා තියෙනවා. පුළුවන්. දෙවියන්ට එක ශක්තියක් තියෙනවා. දැන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ මේක තියෙනවා පැහැදිලිව. දෙවියන්ට පුළුවන් දිව්‍ය ඥානය තියෙන නිසා, දිව මන තියෙන නිසා, දිව කන තියෙන නිසා ඕන වෙලාවක එක කොටසක් විතරක් ආවේශ වෙන්න. දිව කන මනුෂ්‍ය කන. දැන් අපි මේ ධර්මයේ දේශනා කරනකොටම අපි කියනවා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං කියලා. මේ කියන්නේ මොකද? මේ දැන් මෙතන ඉන්න දෙවියෝ නෙමෙයි, මේක ඇමරිකාවේ ඉන්න දෙවියන්ටත් ඇහෙනවා. එක මොහොතකින් ඇහිලා මෙතන ඉඳන් දිව කන මිනිස් කනක් හැටියට පාවිච්චි කරලා දැන් මෙතන ඉන්නවා. දිව නැන මනුෂ්‍ය මනසක් හැටියට පාවිච්චි කරලා දැන් මෙතන අහගන්න. සානන්සි කියන්නේ අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ, වෙනස් කරන්නේ නැහැ ශරීරය. දිව කනයි දිව මනයි විතරයි මනුෂ්‍යා වේසු. දැන් අර අතන තියෙනවා ධම්මචක්කපවත්තන සූත්‍රයේ මේ ඔක්කොම කියලා සද්දං සුත්වා දේවා සද්ද මනුෂ්‍යා වේසු. සද්ද මනුෂ්‍යා වේසු. එතකොට සද්දය ශ්‍රවණය කරන්න විතරක් දෙවියෝ කනයි මනසයි ආවේශ කිරීම තමයි සද්දං සුත්වා දේවා සද්ද මනුෂ්‍යා වේසු කියන්නේ. ඕක සමහරවිට පරිවර්තනය කරලා තියෙන්නේ සාදුකාර දුන්නා කියලා නේද? ඒක තමයි කියන්නේ.
ඕක මං ඒත් ඇහුවාගේ සද්ද මනුස්සයන් තව මනුෂ්‍යාවේසුන් කියන්නේ මනුෂ්‍යාවේශයක් ගන්න පුළුවන් දෙවියන්ට විතරයි. වෙන කාටවත් බෑ. භූතයන්ට බෑ, පෙරේතයන්ට බෑ, බ්‍රහ්මයන්ට බෑ. වෙන කාටවත් බෑ. කාටද පුළුවන්? ඔය කියන දේව කියන කොටාසයට විතරක් පුළුවන්. ඒක තමයි. එතකොට ඒ දෙවියන්ට පුළුවන් මිනිසුන්ට වඩා හොඳට අවධානයෙන් සෝදාවදානයේ පඤ්ඤා සුතමේ ඥානෙ ලබා ගන්න මේ මිනිහෙක් කියන බණ හොඳට අහන්න. හැබැයි ආගියු කරන්න බෑ. තර්ක විතර්ක ඉදිරිපත් කරන්න බෑ. හදියට දැන් මෙහෙම දෙවියෝ මේ ඔය මේ සමන්තා චක්කවාලේසු අත්‍රායගත් අංශු දේවතා කිව්වට ඔය පදපරම බහ කියන ආමුදුරෝ දේශනා කරන ධර්මය අහන්න දෙවියෝ එන්නේ නැහැ. දෙවියෝ දන්නවා හරියටම කවුද බණ කියන්නේ කවුද බහ කියන්නේ. ඒක කොහොමද? ඒක තමයි දෙවියන්ට තියෙන ඒ වගේ දිව නැන. දිවනන්ට දෙවියෝ දන්නවා හරියටම කවුද බණ කියන්නේ. සමහරට ඇහිල්ලා ශනේකින් එක විනාඩියෙන් එක වචනකින් තීරලා යනවා. ඒ කියන්නේ දෙවියෝ බුදුහාමුදුරන්ගෙන් බණ අහලා තියෙනවා. ඒ නිසා ධර්මයේ කියන එක දන්නවා. ඒ නිසා ඒක අහගෙන ඉන්න දැන් සමහර විට නියම නිවැරදි ධර්මයේ කියනවා නම් දෙවියෝ ඒ බණ ඉවර වෙනකන් අහගෙන ඉන්නවා. දැන් නම් මේ ඇහුවා මේ මොකද්ද කියන්නේ මේවනේ මේ බණ කියලා කියයි. ඒ කියන්නේ සාමාන්‍ය ධම්මචක්කපවත්තන සූත්‍රයේදී මේ කුණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ විතර නෙවෙයි දෙවිවරු හරියට ඇහුවා. ඒ කියන්නේ දෙවිවරු සියලුම දෙවිවරු ගේ සම්මා දෘෂ්ටික දෙවිවරු සියලුම අය නෙමෙයි. දැන් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු සියලුම දෙනා බලාගෙන ඉන්නවා කොහේද බුද්ධ ධර්මයේ කොහේද බුදු කෙනෙක් බුද්ධ ධර්මයේ දේශනා කරන්නේ. ඒ මේ විශ්වයේ මේ චක්‍රාවාටේ සියලුම දසදහසක් චක්‍රාවාට වල හිටපු දෙවියන්ට ඇවිල්ලා මේ බණ අහලා නිවන් දකින්න පුළුවන්. එතකොට එක පුද්ගලයයි මිනිහෙක් ඇටියට සෝතාපන්න වුණේ නමුත් දෙවියෝ 100,000 ගණක් මගපල ලැබලා නිවන් අවබෝධ කරගන්නවා. ස්වාමීන් වහන්සේ දැන් මිත්‍යා දෘෂ්ටික දෙවිවරු කියලා ඉන්නවනේ. දැන් එතන මේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු කියන්නේ උදාහරණයක් ගත්තොත් අපේ මිත්‍යා දෘෂ්ටික අය දෙවිවරු නේද? දෘෂ්ටික දෙවිවරු කියන්නේ සෝතාපට්ටි ඵලයට හෝ පත්වී ඉන්න දෙවිවරු. මිත්‍යා දෘෂ්ටික දෙවියෝ කියන්නේ නියම මඟ දැනගෙන නෙමේ නමුත් දේවත්වයට පත් වෙනවා. සම්මාදිට්ඨික දෙවිවරු කියන්නේ සම්මාදිට්ඨියට පත් වූ දෙවියෝ. සම්මාදිට්ඨියට පත් වූ දෙවියෝ. ඒක සෝතාපට්ටි ඵලය කියන්නේ සම්මාදිට්ඨියට. සම්මාදිට්ඨියට පත් නොවූ දෙවිවරු මිත්‍යා දෘෂ්ටිකයි. කියන්නේ මාර්ගයේ හිටියත් මාර්ගයේ හිටියනම් ඵලයට පත් වෙනවා. මාර්ගයවත් නැති අය. දැන් ඒ කියන්නේ පින්කම් කරලා එහෙම යම් පින්කම් කරලා තියෙන දෙවිවරු ඉන්නවා ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි. දැන් ඇමරිකාවේ උපන්නේ එංගලන්තයේ උපන්නේ ජර්මනියේ උපන්නේ ජපන් රටේ උපන්නේ මිනිස්සු හොඳට පින්කම් කරලා දේවත්වයට ගිහින් තියෙනවා. ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි. ඒගොල්ලෝ සෝතාපන්න ඵලයටපත් වෙලා නැහැ. නමුත් යම් අය බුදුහාමුදුරන්ගේ කාලේ සහ ඊට පසුව මේ දැන් අදත් නියම බුද්ධ ශ්‍රාවකෙක් නියම සම්මාදිට්ඨියටපත් වෙන සංදේශනාවක් කරනවා නම් ඒ දෙවියන්ට සම්මාදිට්ඨියටපත් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කියන්නේ දෙවියන්ට ওই සංකාර වගේ කරන්න පුළුවන්ද පින්කම්? ඔව් දෙවියෝ සංකාර කරනවා. දෙවියෝ සංකාර කරනවා. දෙවියන්ට බැරි පින් ගන්න පුළුවන් පින්කම් කරන්න බෑ. පින් දෙන්න බෑ. පින් අනුමෝදන් කරන්න බෑ. අනුන්ගේ පිනෙන් යැපෙන්නන් දෙවියෝ. දෙවියෝ පින්කම් කළා මිනිස්සු හැටියට ඉන්නකොට. ඒකේ ඵලයක් හැටියට දේවත්වයටපත් වුණා. දේවත්වයටපත් වුණාට පස්සේ කුසල් කරන්නත් බෑ පින්කම් කරන්නත් බෑ අර මනුෂ්‍යාවේශයක් නොගෙන. හැබැයි මනුෂ්‍යාවේශයක් ගත්ත ගමන් කරන්න පුළුවන් දෙකම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් දෙවිවරු ගොඩක් වෙලාවට යන්නේ දැන් අනිත් පැත්තට නේද? අනිත් පැත්තට. දැන් ඒකත් කියන්නේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ ක දේවත්ව ප්‍රතිලාභෝ බ්‍රහ්මත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ. ස්වාමීන් වහන්සේ ඇහුවත ස්වාමීන් වහන්සේ ඒත් වල කිව්වා ඔබ මේ සතර අපායට සාපේක්ෂවයි මනුෂ්‍යත්ව ප්‍රතිලාභ පරම දුර්ලභෝ කියන එක. ඒකනේ මට ඉතින් අපි ආමුදුරුව ඔයවා කියලා මිනිසුන්ව විකෘති කළා ඔය සංක ભેදයක් කරන්නේ.
ඒක බොරු කියනවා ස්වාමීන් ඒක තමයි කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයි. දන්නේ කිව්ව නේද? ඒක දන්නේ නැහැ කියවනේ වැඩේ වෙන්නේ. දන්නේ නැහැ කියන්න බෑ මානයක් තියෙනවා. නෑ සෝන්නස දැන් මට මෙහෙම හිතෙනවා දැන් භික්ෂුන් වහන්සේලා කියලා කියන ප්‍රත්‍යඥ පෘථග්ජන බුද්ධ. ඒකට දැන් අර පොඩි කාලේ අපිට ලැබෙන වැරදි අවබෝධයත් එක්කම තමයි යාලා ඉදිරියට යන්නේ. ඒගොල්ලෝ කියන්නේ ඒකේ ප්‍රතිඵලයක් තමයි. ඒකේ යාලා ඒ දන්න දේ තමයි ප්‍රතිඵලයක් යාලා මුළු සමාජයම පොඩි කාලේ ඔය කියන වැරදි ඡන්දස් වෛදික දේවල් ඉගන්නුවා. හරිද? මේක බුද්ධ චරිතයක් හදලා 1930 බුද්ධ චරිතය කියලා ලොකු පොතක් ලියලා දහම් පාසල් වලට නිර්දේශ කළා, ඉස්කෝලේ බුද්ධ ආගම පාඩමට නිර්දේශ කළා. මේක තමයි බුද්ධ චරිතය. මේ බුද්ධ චරිතය කියන 1930 ලිව්ව ලොකු පොත ඒකෙම හැඳින්වීමේ තියෙනවා මේ පොත දිව්‍යාවදානයේ සහ ලලිත විස්තරයේ පදගත පරිවර්තනයක්. එහෙම කියලාම තියෙනවා. එහෙම කියලාම තියෙනවා. ලලිත විස්තරය කියන්නේ දිව්‍යාවදානය කියන්නේ මොකද්ද? සංස්කෘත භාෂාවෙන් මහායාන ආගමේ ලිව්ව සංඝාචාර්යවරයාගේ සහ අසංඝාචාර්යවරයාගේ ඊට පස්සේ අර්ජුන පාදයන් වහන්සේ වගේ මේ මහායාන පඬිවරුගේ ලියපු පොත්. ජෛන ආගමට උපනිෂද් දර්ශනයට බුද්ධ ආගම හාමු කරන්න ලියපු පොත් දෙකක්. ඒ පොත් දෙකේ තියෙන්නේ ජෛන ඉතිහාසය. ඒකම පරිවර්තනය කළා බුදුහාමුදුරන්ගේ චරිතය හැටියට ලිව්වා. ඒක අපේ ළමයින්ට 3 4 5 පන්ති වලදී අර බුද්ධ චරිතය හැටියට නිර්දේශ කළා. ඕකයි උනේ. ඉතින් අනිත් වැරදි එකක් ඇත්තටම දැන් අපි අවුරුදු 40 ගානක් මේ වෙනකොට ඒ වුණත් ඔයගොල්ලෝ දැනගෙන හිටියේ නෑ. බණ සහ බහ කියන දෙකේ අදහස අපි අදනේ දැන් නේද අපි මේ වෙනකොට හරියට අපි නෑ මේම තමයි අඩු ගානේ මේ බුද්ධ දේශනාවේ තියෙන සියලුම වචන දවස ගානේ කියන සියලුම වචන කන පිට ගහගෙන තියෙනවා. තේරුණාද? බුද්ධං සරණං ගච්ඡාමි වර්ධි. ගච්ඡාමි සරණං බුද්ධං හරි. ඔව්. අනිත් පැත්තයි තියෙන්නේ. මාගදී භාෂාව ලියන භාෂාවක් නෙමෙයි මේ පැත්තේ ඉඳන් මේ පැත්තට. කියන්නේ. ගච්ඡාමි සරණං බුද්ධං. දැන් සිංහල මිනිහ බුද්ධං සරණං ගච්ඡාමි. කොයි තරම් වෙනස්ද? ඒ වගේ හැම දෙයක්ම කන පිට ගහලා තියෙනවා. මේ කන පිට ගැහිල්ලේ සීමාවක් නැහැ. මේක එන්නේ සන්නස් දැන් මම දැන් මේකෙදි මට දැන් තේරුම් ගිය දේ තමයි දැන් මේක අපි ක්‍රමිකව ඒ කියන්නේ මේක කෝඩියේ පන්තියේ දෙකේ පන්තියේ තුනේ පන්තියේ ළමයින්ටම මේ අලුතෙන් දැන් මේක කරන්න බෑ ලේසියෙන්. කරන්න බැරි ලේසියෙන් දැන් අද දේශපාලන බලය අල්ලගෙන තියෙන්නේ කවුද? අර ව්‍යාපාරික හාමුදුරුවෝ. ඔය මහා නායක අධිකරණ සංඝ නායක අරනායක නිකායික නායකකන් තනතුරු දාන්න මාන්න ගත්ත රාජකීය පඬිතුලා ඔක්කොම අල්ලගෙන. රාජකීය පඬිතුලා ඕවා වෙනස් කරන්න කැමති නැහැ. ඕවා වෙනස් කරනවට විරුද්ධයි. එහෙම වුණාම සම්පූර්ණ යාලගේ එහෙම වුණාම මේ ළමයි තව දුරටත් මේ බ්‍රේන් වොෂ් කර මේ නිවන් මඟ වහවා මේ ආගමේ මේ සම්මතයේ දිගින් දිගටම පවත්වාගෙන යන්න විතරයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ පැවැත්ම පවත්වාගෙන යනවා. බුද්ධ ධර්මයේ පැවැත්ම පවතින අප්‍රතිවත්තිය. පැවැත්ම අවසන් කරන්න. දුක අවසන් කරන්න. පැවැත්ම කියන්නේ දුක, අප්‍රතිවත්තියන් කියන්නේ දුකින් මිදහස්. ස්වාමීන් වහන්සේ දාන අපි දැන් ඔය වේරමණී සීලය කියන්නේ පංච සීලය කියන්නේ ඒකත් එකක්. ඔව් එතන මම අහන්න විදිහට දැන් කාමේසු මිත්‍යාචාර වේරමණී සික්ඛාන කාමේසු කියන එකට ඔය කාම කියලා අපි අදහසක් තියනනේ. ඔය ඒක පද පරමාර්ථය. කය රමණය කිරීම කියන්නේ අපි ඇහැ කන නාසය දිව කය මන හයම රමණය කිරීම කාමය. මේක තමයි නේද? අපි යම් දෙයක් අපි හිතමු අපි හොඳ තෝරමාලු කෑල්ලක් එක්ක මුව මස් කෑල්ලක් රස කරනවා. ඒකත් කාමය. ඒකත් දිව රමණය කිරීමත් මන රමණය කිරීමක් කය රමණය කිරීම. ඒකත් කාමය. සමහරවිට වේරමණී කියන්නේ වේරමණී කියන්නේ විරමණය වැළකීම වෙන්වීම කියන අර්ථය. විරමණය. වි කියන්නේ වෙන්වීම. වෙන්වීම වැළකීම විරමණය
කියන එක අර්ථය තමයි තියෙන්නේ. රමණයෙන් වෙන්වීම වගේද? ඔව් යම් ආකාරයක රමණයෙන් වෙන්වීම. රමණය හයක් තියෙනවා. රති රංග රට රම රජ රස හයක් තියෙනවා. ඒ හයෙන්ම වෙන් වෙන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. යම් ආකාරයක එකකින් වෙන් වෙනවා తాවකාලිකව. දැන් මෙතන මේ වේරමණී කියන එක උවමනා වෙන්නේ අපායෙන් වේරෙන්න අපායෙන් වෙන් වෙන්න අපායයෙන් නිදහස් වෙන්න. එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙට යන්න. ඒකේ තියෙනවා දෙකම. අපායෙන් වෙන් වෙලා දිව්‍ය ලෝකෙට යන්න වේරමණී හරි. නිවන් දකින්න නෙමෙයි. නිවන් දකින්න නම් වේරමණී වලට එහා ගිහිල්ලා පටිවිරතෝ හෝති වෙන්න ඕනේ. පටිවිරතෝ හෝති වෙනවා. එතන තියෙනවා සංවරත්වය, සංවර සීලය, ප්‍රාණ සීලය, චේතනා සීලය, වේරමණී සීලය, අවිතික්කම සීලය කියන පංච සීල ප්‍රතිපදාව. පහක් තියෙනවා. මම දැක්ක ස්වාමීන් මහාචාර්ය සූත්‍රයේ ස්වාමීන් වහන්සේගේ පොතේ මම ඉන්ටර්නෙට් එකේ ඔක්කොම කිව්වේ. අර ඕක මේ වෙන ස්වාමීන් වහන්සේ මම දැක්කා කියලා දෙන ආරති විරති පට විරති කියන එකට නිකන් ඔය ඔව් වෙන මොන හරි කියනවා. දැන් උතන තියෙන්නේ අරති විරති. ආරති නෙමෙයි. අරති. රතිය දැන් අලෝභ, අද්වේෂ, අමෝහ තමයි අරති. විරති කියන්නේ රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය. මේ වචන ඔක්කොම අද වෙනකොට මේ හාමුදුරුවෝ ඔය සම්මත සම්ප්‍රදායික හාමුදුරුවෝ වෙන අදහස් හදාගෙන වෙන දේවල් ලෝකයට සම්මතයෙන් කියලා ඒගොල්ලෝ ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒගොල්ලෝ කොහේ නම් යයිද කියන්න බෑ මේවට. ඒගොල්ලෝ ඔය සියලුම වැරදි කරන ඔය රේඩියෝ එකේ ගුවන් විදුලියේ බෞද්ධ channel එකේ දේශනා කරන සියලුම හාමුදුරුවෝ යන්නේ නම් හතර අපායට. ස්වාමීන් වහන්සේ අපිට බැරිද මේ මාගදී සිංහල කියලා શબ્දකෝෂයක් හදන්න? එහෙම හදන්න බැහැ. එහෙම ආදීමත් වැරදි. බුදුහාමුදුරුවෝම තහනම් කරපු දෙයක්. ඒ පුද්ගලයා ධර්ම අවබෝධයත් ලැබීමත් සමග සම්මාදිට්ඨියටපත් වීමත් සමග මාගදී භාෂාවේ ඒ පුද්ගලයාට ඉබේ ලැබෙනවා. මේ මම කාගෙන්වත් අහගෙන ඉගෙනගෙන පොතකින් පතකින් කෙනෙක්ගෙන් තේරුම් අරගත්ත දෙයක් නෙමෙයි. එහෙම ගත්තනම් කියන්නේ අර ටිකමනේ. අර ටිකමනේ. එහෙම ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි, උගන්වන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. මේක තමන්ගේ මනසට ධර්ම අවබෝධයක් ලැබෙන්න ඕන. එතකොට හරි. එතකොට මේක ලැබෙනවා. සමහරවිට ඉස්සර අපි මම හිතුව දෙයක් තමයි මේ පාලි කිව්ව ඕක අපිට තේරෙන්නේ නැහැ නේ සිංහලක විතරයි බලන්න ඕනේ කියන අදහස් තිබ්බේ. ඒ සම්පූර්ණ වැරදි. දැන් නිකන් බලන්න හිතෙනවා. දැන් කියවද්දිම අපි අහනවා පාලි කොහොමද හරි කොහොමද තියෙන්නේ කියලා ආසයි හිතනවා. පාලි කියන්නේ හදාගත්ත දෙයක්. හැබැයි ওই පාලි කියන එකේ තියෙන්නේ මාගදී වචනේ. මාගදී වචනේ. හැබැයි මාගදී වචන අර බුද්ධ වර්ෂ 456 මාතුලාලුලනේ දිලියපු මාගදී වචන වලට වඩා අද ලියන වචන පාලි වචන හුඟක් වෙනස් කරලා යම් තැන්වල. හැබැයි මේ වෙනස් කර තැන ධර්ම අවබෝධයක් ලැබුණාම මගපල ලැබුණ ඕන කෙනෙකුට තේරෙනවා මේක වැරදි මේක වෙනස් මේක වෙනස් කරලා. හැබැයි ඒ වෙනස් කරපු එකක් තේරෙනවා හරි එකක් තේරෙනවා. ඒක නිසා ඒව වහන්න බෑ කාටවත්. ඒ වහලා පොල් කට්ටෙන් වහලා පත්තරෙන් වහලා රේඩියෝ එකෙන් ගුවන් විදුලියෙන් වහලා අයින් කරන්න බෑ. ස්වාමීන් වහන්සේ දැන් මම